Situasi apa meeting hari ini? කැමරාවට මුහුණ දෙන්න සගෝ. Hamai. Ayo bang, kita belikan හැමෝම. බත් අපි අරන් ඇවිත් තිනවා challenging video එකක්. අද අපේ දෙවෙනි challenging video එක. ඔන්න අද challenge එකේදී දෙන්නටම මයිස් කිරි පහ පහ දීලා තියෙනවා. ඉක්මනටම කාලේ ඉවර කරන්න බැරි වෙන කෙනාට අපි ගෙනල්ලා තියෙනවා විශේෂයෙන්ම 9 මිනිස්. 9 මිනිස් කොච්චි කරල් 10ක් කන්න වෙනවා. එයාට කාලේ වෙලා විනාඩි 2ක් වතුර නොබී ඉන්නත් වෙනවා. අපි මේක වීඩියෝ කරනවා. විනාඩි 2ක් යනකම් වතුර කොන්න කොහොමද බැහැ. අපි යමු වීඩියෝ එක. ඔන්න එහෙනම් 1යි 2යි 3යි කිව්වනේ උඹ ගන්න බෑ අම්මේ උඹ පොඩ ගන්න දෙන්නේ. තාම හිර වෙලා තියෙන්නේ යන්නේ නැහැ පොඩට. මිරිස් කමු මචං එහෙනම්. කිව්වනේ රිටර්න් එක දෙනවයි කියලා. ඔබ කෑගෙන යන්නේ බං ගිහින්. ඔව් බරි බඩට යන්න ඕන බං. හරි ඔන්න එහෙනම් චැලෙන්ජ් එක මම දින්නා. දැන් තියෙන්නේ මිරිස් කන්න අපේ කවිෂ්ට. ඉතින් මම කාරවල ටික ගලන් කරලම දෙන්නම් කවිෂ්ට. මොකයි මොන්නේ
දෙක තුනක් විතර ඇති. 5යි 6යි 7යි 8යි 9යි 10යි. මම කරල් 10ක් තියෙනවා ගානට. කන්න තියෙන්නේ සාදරයෙන් ලබා දෙන්න. වතුර බොන්න බෑ. මේ දෙකක් විතරක් ඇති බං මේ නෑ චැලේන්ජ් එක නම් චැලේන්ජ් එක මත කයිරේ මට දීපු චැලේන්ජ් එක. එහෙම 10ම කන්න කියලා ඕන එකක් නෑ නේ. කාපන් දෙකක් විතර කෑවා වගේ ඇති. 10ම කාපන්. එමීට කන්න ඕනේ. ඉක්කලා එහෙම එමීට කාපන්. හිමීට වික්කලා කාපන් හදිස්සියක් නැහැ. බලපන් කැමරා එකට මූණ අල්ලපන්. කාපන්. තවටත් තියෙනවා මල්ලි කෙල ගහන්න ඔට්ටු නෑ. කපන්. මම මිත්‍රය මේ අවස්ථාවේ දනින් ගැටිලා තියෙනවා හොප්පෙන් යන්නේ. ආරම්භයේ තිබ්බ කැම්ම මට පේන්නේ නෑ. අඩ කෑලි ඉතුරු කරලා විසික් ගන්න ඔට්ටු නෑ. හිටියන ඔබ මෙතන හරයි කිය. වැඩි මගේ කලිසමට දිවියෝ දෑවලේද හින්නව ගන්න. හතක් තියෙනවා ඉක්මනට කාපන්. ඉන්නවා කියන්න ඔබට අමාරුයි. අඩෝ තව 3යි කෑවේ. සවුන්ඩ් වාඩිවියන් කැමරාවට මූණ දීපන්. අම්මා කැමරාවට මූණ දෙන්න සගු. අඩෝ අම්මා අම්මනි යකෝ අනිත් බලමු ළඟට බලමු මොනවාද වෙන්නේ කියලා යාට. හරි කරදර. අඩෝ ඔන්න ඉතින් අද චැලෙන්ජ් එකත් ඉවරයි. හිතුවාගේ ඉතින් කවිෂ් පරාදයි. මිරිස් කරා 10න් 3ක් විතරයි කන්න පුළුවන් උනේ කොල්ලඩව. ඇත්තටම කවිෂ් මොකද බං උනේ? හරි බලමුකෝ ඉතින් ඊළඟ චැලෙන්ජ් එක අනිවාර්යෙන් මේකට පලිය ගන්නෙක් ගන්නවමයි. රිටර්න් එක දෙනවා පුතේ. බලමු අපි ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ගියා.